නිහඬ ගමන. දිනු උඹට මේක අහගෙන ඉන්න බැරි නම් මට කියන්න. මම මේ ගැන ආයෙ කතා කරන්නේ නැහැ. වීදි ලාම්පුවේ අඳුර එළියට මුහුණ දී සිටි සසඳ හුස්මක් පිට කළේය. ඔහුගේ කටහඬේ තිබුණේ මිශ්‍ර හැඟීම් සමූහයකි. තරවටුවක්, කනස්සල්ලක් සහ අසරණකමකි. දිනූෂි ගෙල වටා එතු ස්කාෆ් එක තවත් තද කරගත්තාය. මේ අඳුරු ශීතල සන්ධ්‍යාවේ මාර්ගයේ අයිනේ නවත්තා ඇති මෝටර් රථේ වාඩි වී මේ කතාව නැවත ඇසීමට කොහෙත්ම සූදානම්ව සිටියේ නැත. ඇයට අවශ්‍ය වුණේ ඔහු ඇයව තනි කර දමන තුරු පමණි. මං අහගෙන ඉන්නම් සසඳ කියන්න. ඇය කතා කළේ තවමත් ඉදිරිය බලාගෙනය. ඇගේ කටහඬ අයිස් මෙන් සීතල විය. උඹේ ඔය නිහඬ බව තමයි මට තේරුම් ගන්න බැරි. අවුරුදු 4ක් තිස්සේ උඹ ආදරය කරපු මිනිහා උඹව රවට්ටලා ගිහින් ඒකත් විවාහ වෙන්න දවස් ගණන් තියලා උඹ දැන් මාස 2ක් තිස්සේ විභාග මග ඇරියා. ඇත්තටම මොකක්ද දිනු උඹ මේ කරන්න හදන්නේ? සසඳගේ වචන ඇගේ හදවතේ තීනු ලෙස වෙදුනි. උත්තර දීමට ඇයට වචන නැත. ඇත්තට මගේ මේ අසරණ ජීවිතයට තේරුමක් තිබේද? ඇයට අවශ්‍ය වුණේ සියල්ලෙන් මිදී නිදහස් වීමටය. මට වෙලාවක් දෙන්න සසඳ. මම මගේ ජීවිතය ගැන තීරණයක් ගන්නම්. තවත් වෙලාවක්? දිනු, මං ඔබේ හොඳම යාළුවා. උඹ හොඳට දන්නවා මේක උඹට තනියෙන් දරා ගන්න බැරි බරක් කියලා. අරු, ඒ මිනිස්සයා දැන් සැපට වෙන කසාදයක් අරගෙන ඇති. උඹ තාමත් ඔය කාමරේට වෙලා අඬා හිටියා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. සසඳගේ කෝපේ සාධාරණ බව ඇය දැන සිටියාය. ඒත් අවුරුදු 4ක් තිස්සේ ඇගේ මුළු ලෝකයම වූ ඇය සියල්ලටම වඩා විශ්වාස කළ පුද්ගලයා එක රැකින් වෙස්මුණ ගලවා දැමූ ආකාරය, ඒ වේදනාව ඇයට තවමත් දරාගත නොහැකි විය. හරි, මං තව දවස් 3ක් දෙන්නම්. මේ සතිය ඇතුළත උඹට කැම්පස් දෙන්න බැරි නම් උන්ගේ මේ ඇටැච්මන්ට් එකට මම වග කියන්නේ නැහැ. මම උඹේ තාත්තට කතා කරනවා දිනු. එසේ කී සසඳ කාර්ය දොර විවෘත කළේය. පරිස්සමෙන් ඉන්න. යන්න සසඳ, පරිස්සමෙන්. කාර්ය පාර දිගේ ඇදී යනවත් සමගම දිනූෂි පසුගිය මාස 2 සිදුවීම් අතීතයෙන් මෙනෙහි කරන්නට විය. ඕ මම දිනූෂි සේනානායක. ගාල්ලේ සාමාන්‍ය පවුලේ දරුවෙක්. විශ්වවිද්‍යාලේ කළමනාකරණ පීඨයේ අවසන් වර්ෂයේ ශිෂ්‍යාවක්. මට තාත්තා, අම්මා සහ මල්ලි සිටියා. ඒත් මත් එක්ක හැමදාම හිටියේ සසඳ. අපි කුඩා කාලෙන් සිටම එකට හැදුණු මිත්‍රයෝ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පළමු දිනේම මට කවිදු මුණ ගැහුණා. ඔහු සිවිල් ඉංජිනේරු පීඨයේ 3 වන වර්ෂයේ ශිෂ්‍යයෙකි. කවිඳුගේ හැසිරීම, කතාබහ සහ අන්වංක පෙනුම නිසා ඔහුට කැමැත්තක් ඇතිවීමට මට වැඩි කල් ගියේ නැත. සති කිහිපයක් තුල ඔහු මට ඔහුගේ ආදරය ප්‍රකාශ කළේය. දිනු, මට ඔයා නැති ලෝකයක් ගැන හිතා ගන්න බෑ. මට ඔයාව විශ්වාසයි. අපි ඉක්මනින් විවාහ වෙමු. කවිඳු නිතරම කීයේ එසේය. වසර 4ක් තිස්සේ ඔහු මා වෙනුවෙන් බොහෝ දේ කළාය. මාර්තු මාසයේදී උපාධිය අවසන් වන පසු විවාහය සිදු කිරීමට අපි තීරණය කළෙමු. තාත්තා මේ සම්බන්ධතාවයට මුලින් විරුද්ධ වුණත් කවිඳුගේ හොඳ පෙනුම සහ ඉංජිනේරු උපාධිය නිසා අවසානයේදී කැමැත්ත දුන්නාය. අම්මා මිය ගියාට පස්සේ මම තනියම ජීවත් වුණේ. ඒත් දැන් ඔයා මගේ ජීවිතයේ ආලෝකය දිනු. කවිඳු නිතරම කීයේ එසේය. මේ නිසා ඔහු තවත් මට සමීප විය. මගේ මුළු ලෝකයේම කවිඳු විය. සසඳ කිහිප වතාවක්ම ඔහුගේ හැසිරීම ගැන අනතුරු වුණත් මම ඒ ගණනකට ගත්තේ නැත. ඌ හරි නෑ දිනු.
ඌ ගොඩාක් දේ හංගනවා වගේ මට දැනෙනවා. ඉක්මන් වෙන්න එපා. සසඳ එසේ කීයේ කවින්දු පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් බව මම සිතුවේය. පෙබරවාරි මාසය. අපේ විවාහය තවත් සති දෙකකින්. තාත්තා මංගල ඇඳුම් පවා මිලදීගෙන තිබුණාය. දිනක් මම මාර්ගයේ ඇවිදින්මින් සිටින විට සුකෝබ බොහෝජ මෝටර් රථයකින් බැස යන කවින්දු සහ ඔහු සමග සිටි කාන්තාවක් දුටුනි. කාන්තාවගේ උදරය විශාල විය. ඇගේ මුහුණේ තිබුණේ ආඩම්බර සිනාවකි. කවින්දු මා දෙස බැලුවේ ගණනකට නොගෙනය. ඇයව වඩාගෙන මෝටර් රථයට නැංගුනියෝ ඔහු මාව නොදුටුවා මෙන් පිටත්තු ගිය. මම වික්ෂිප්තව ගල් ගෙසුනාය. කඳුළු මගේ දෑස් අඳුරු කොළේය. අර කවින්දු නේද? එතන සිටි කුඩා කඩේකයෙක් ඇසුවා. ඕනෝනා කවින්දු මහත්තයා තමයි. ගමේ හැමෝම එයාගේ අහිංසකකමට ආදරේ. එයාගේ බරියාව අරුෂා නෝනත් හොඳයි. තව සති දෙකකින් දරුවා ලැබෙන්න ඉන්නවා කියලා කවින්දු මහත්තයා කිව්වා. කඩේ ආයේ වචන අහසින් කඩා වැටුණු අකුණු මෙන් විය. මට කන්‍යසුම නැති විය. කවින්දු විවාහකයිද? දරුවෙක්. පැය ගණනකට පස්සේ මට සිහිය ආවේ රෝහලේදී. මාමා අසලම සසඳ සිටියාය. දිනු උඹට කිසි දෙයක් මතක නේද? ඌ උඹව රවට්ටුවා. සසඳ සියල්ල කිව්වා. කවින්දු විශ්වවිද්‍යාලයේ රවටිල්කාරයෙකි. ඌ ධනවත් පවුලක තරුණියක් සමග විවාහ වී සිටියත් තවමත් උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි වී සිටියාය. ඔහු මාව තෝරාගත්තේ උපාධියට උදව් ගන්න සහ පවුලේ අයගේ මුදල් ලබා ගන්න පමණි. එයාට බරියාව ඊයේ රෑ උඹට කතා කරලා කිව්වා. ඌ උඹට තාත්තට කරපු බොරුත් කිව්වා. ඒකි කිව්වා මේක දැනගන්නමයි. ඌ උඹත් එක්ක ආදරෙන් හිටී කියලා. ඌට ඕනේ උනේ උඹේ පවුලෙන් උපකාර කරන්න විතරයි. මගේ හිස කැරකෙන්නට විය. අවුරුදු 4ක ආදරය. ඒ සියල්ලම බොරුවක්ද? මට ඇඳෙන් නැගිටින්නට ශක්තියක් තිබුණේ නැත. මගේ ඇස්වලට කඳුළු ආවේ නැත. මගේ හදවතේ වූයේ අති විශාල වේදනාවකි. ආයෙමත් මම අතීතෙන් මිදුනේ සසර මට දුන්න දවස් 3 කාලේ සිහිපත් වෙද්දීය. මම ඇඳෙන් බැසගත් ජනෙල් විවර කළාය. සීතල වාතයේ කාමරේ පුරා පැතිර ගිය. මම පොත් මේසට ගිහින් විභාගයට සූදානම් කළ පොත්වත් ස්පර්ශ කළාය. උඹ මේ ජීවිතේ තනියෙන් දරාගන්න බැරි බරක් කියලා සසඳගේ වචන මගේ කනට වැකුණාය. මම කුස්සියට ගියා. ශීතකරණේ තැන්පත් කර තිබූ මගේ වෛද්‍ය වාර්තාව මම එළියට ගත්තාය. එය විවාහයට සති 2කට පෙර රුධිර පරීක්ෂණයකට යන විට මම කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක්. ඔබ සති 8ක ගැබිනියක්. මට ශාරීරිකව දැනුණු අපහසුතාවලට හේතුව මේ බව මම දැන් දන්න සිටියාය. මට දැන් දරුවෙක් සිටිනවා. කවින්දුට අහිමි වූ කවින්දුගේ පාදාවීමෙන් උපදුණු දරුවෙක්. මේ කිසි දෙයකට මේ අහිංසකයා පලි නෑ. මම මගේ උදරේ ස්පර්ශ කළාය. මම දුරකථනය ගෙන සසඳට ඇමතුමාය. සසඳ, මට ඔයාගේ උදව් අවශ්‍යයි. මට දැන් විදේශ විශ්වවිද්‍යාලයකට ආයුම් කරන්න ඕනේ. මම ලබන සතියේ ඉඳන් ලෙක්චර්ස් එනවා. මට යන්න වෙනවා. මේ හැමදේම අමතක කරලා මට අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේ. සසඳ නිහඬ විය. දිනු, ඔයාට විශ්වාසද? ඔව් සසඳ. මට දැන් නිහඬ ගමනක් යන්න ඕනේ. හැමදේම අලුතෙන් පටන් ගන්න. මට උදව් කරන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම දිනු. මම හෙට උදේට එන්නම්. ඕ. වස්ත්‍ර 10කට පසු දිනුෂි සිනහවක් පෑවාය. ඇය දැන් එක්සත් ජාතිය ප්‍රකට කළමනාකරන ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියකි. ඇගේ පුතා නිමේෂ් දැන් දසවන වියේ පසුවේ. නිමේෂ් පාසලේ දක්ෂම ශිෂ්‍යයාය. ලංකාවට ගිය වසරේදී සසඳ සහ ඔහුගේ පවුල ඇය බැලීමට පැමිණියේය. සසඳ දැන් ව්‍යාපාරිකයෙකි.
ඔහු විවාහ වී සතුටින් ජීවත් වේ. අම්මා, ඇයි අපි ලංකාවේ නැත්තේ? නිමේෂ් දිනක් ඇසුවා. පුතේ, අපිට එහෙට වඩා ගොඩාක් දේවල් මේ ලෝකෙ දකින්න තියෙනවා. අපි යමු. අද අපි ලොන්ඩන් කුලන බලන්න යමු. දිනුෂි නිමේෂ්ගේ අතින් අල්ලා ගත්තාය. අතීතයේ වූ වේදනාව අද ඇගේ ජීවිතේ බලවත්ම ශක්තිය බවට පත් වේ තිබුණාය. ඇය දැන් කාගේවත් උපකාරයක් නොමැතිව ජීවත් වන ශක්තිමත් කාන්තාවකි.